안녕. 한국어 선생님 타라 රාජපක්ෂ입니다. ඉතින් අද දවසෙත් ඔන්න මම ඔයාලට කොරියාව ගැන ලස්සන තොරතුරක් අරගෙනයි එන්නේ. විශේෂයෙන්ම කොරියානු ජාතිකයන්ගේ ආරම්භය. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ උපන්දිනය ගැන මේ කොරියානු ජනප්‍රවාදයේ එන ලස්සන කතන්දරයක් තමයි අද කතා කරන්නේ. කොරියානු ජාතියේ ආරම්භය එහෙමත් නැත්නම් මේ ඒගොල්ලන්ගේ උපන්දිනය ජාතික පදනම් දිනය වශයෙන් හඳුන්වනවා. ඔක්තෝබර් 3 වෙනිදාට තමයි මේ දිනය යෙදিলা තියෙන්නේ. කොරියානු භාෂෙන් කෙචොන්ජොල් නමින් හඳුන්වනවා ජාතික පදනම් දිනය. පුරාණයේ කොරියානුවන් විසින් හනරි යොල්ලින් නාල් නමිනුත් අර්ථ ගන්නවලා තියෙනවා. ඒකේ සිංහල තේරුම තමයි අහස විවර වූ දිනය යන්න. කොරියාවේ පළමුවෙනි රාජධානිය ක්‍රිස්තු පූර්ව 2333 දී ආරම්භ වුණා කියලායි සැලකෙන්නේ. ඒ මින් වසර 4500කට පමණ ඉහතදී. විශේෂයෙන්ම කිව්වොත් කොරියානු ඉතිහාසය පිළිබඳව මේ විද්‍යාත්මක සාධක මත පදනම් වෙලා එවැනි දීර්ඝ ඉතිහාසයක් ගැන සඳහන් නොවුනත් කොරියානුවන්ගේ මේ පුරාණ ග්‍රන්ථ ඇසුරින් විශේෂයෙන්ම සංගුන් යොසා රාජධානි තුනේ මතක සටහන් වැනි පොත්පත් ඇසුරින් කොරියානු ජාතිකයන් සඳහන් කරන ඉතිහාස පොත් ඇසුරින් තමයි ඔවුන් ප්‍රකාශ කරන්න ඔවුන්ට මේ අවුරුදු 4500ක් 5000ක පමණ ඉතිහාසයක් පවතින බව. ඉතින් අර ජනප්‍රවාදයේ එන කතාවත් එක ගත්තාම පුරාවෘත්තයට අනුව දන්ගුන් දිව්‍ය පුත්‍රයාගේ උපත සමගයි කොරියානු ජාතියේ ආරම්භය සිදු වුණා කියලා සඳහන් වෙන්නේ. මේ දන්ගුන් දිව්‍ය පුත්‍රයා දෙවියන්ගේ මුණුපුරා වශයෙන්ොත් ඒ වගේම වලසාගේ පුත්‍රයා වශයෙන්ොත් හඳුන්වනු ලබනවා. මේ කතාවට අනුව දෙව්ලොව මහා දෙවියන් හනින්ගේ පුත්‍ර කුමාරයා තමයි හනුන් කියලා හැඳින්වෙන්නේ. මේ හනුන් කුමාරයාට ආශාවක් ඇති වෙනවා මනුෂ්‍ය ලෝකයේ ඇවිල්ලා ජීවත් වෙන්න. ඉතින් දෙව් පියාණන්ගෙන් ඒ සඳහා අවසර ඉල්ලනවා. දෙව් පියාණන් අවසර ලබා දෙනවා. ඒ සඳහා සුදුසුම ස්ථානයේ විදිහට හඳුන්වනවා කොරියාවේ පෙක්තු කන්ද. ඉතින් කොරියාවේ පෙක්තු කන්ද තෝරාගත්තට පස්සේ මේ හනුන් කුමාරයා තවත් සේනාව 3000ක සේනාවකුත් සමග අහස විවර වූ දිනයේ කොරියාවේ පෙක්තු කන්දට පැමිණෙනවා. එතකොට අහස විවර වූ දිනය කියලා අපි කලින් කතා කරේ කොරියානු ජාතිකයන් පුරාණයේ සිට කියන කතාවක් තියෙනවායි කියලා හනරි යොන්ලින්නාල් කියලා ඒ කියන්නේ අහස විවෘත වූ දිනය. ඒ කියන්නේ මේගොල්ලන්ට දෙව්ලොව සිට මේ පෙක්තු කන්දට පැමිණෙන්න අවකාශය ඉඩකඩ ලැබුණු දිනය අවස්ථාව තමයි මේ හනරි යොන්ලින්නාල් එහෙමත් නැත්නම් අහස විවෘත වූ දිනය කියලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඇවිල්ලා මේගොල්ලෝ මේ පෙක්තු කන්දේ මිනිසුන් විදිහට ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ මේ හනුන් දිව්‍ය කුමාරයාව මුණ ගැහෙනවා කොටියෙක් සහ වලහෙක්. ඉතින් මේ දෙන්නට මේගොල්ලන්ගේ මේ ස්වභාවික මේ මිනිස් ස්වරූපය දැකලා මේගොල්ලන්ටත් ආශාවක් ඇති වෙලා ඒගොල්ලන්ටත් මිනිස්සු වෙන්න අවශ්‍යයි කියලා ඒ දෙන්න ඉල්ලා සිටිනවා මේ හනුන් කුමාරයාගෙන් අපිවත් මිනිසෙයින් බවට පත් කරන්න කියලා. ඉතින් මෙතනදී හනුන් දිව්‍ය කුමාරයා සඳහන් කරනවා හරි ඒ සඳහා ඕගොල්ලෝ දින 100ක් ගුහාවක් ඇතුලේ ජීවත් වෙන්න ඕන. ඒත් එක පනවන අනෙකුත් විශේෂ කොන්දේසිය තමයි මේ දින 100 තුලදී ඔයාලා ආහාරයට ගන්න ඕනේ සුදුලුණු සහ මගොට් කියන කොළ වර්ගය. මේ මග්ගොට් කියන කොළ සිංහල ආයුර්වේදයේ සඳහන් කරනවා වල් කොළඳු කොළ කියලා. ඉතින් මෙන්න මේවා ආහාරයට අරගෙන දින 100ක් ගුහාවේ ගත කරන්න මේගොල්ලෝ පොරොන්දු වෙලා කොටියා සහ වලහා ගුහාවේ ජීවත් වෙන්න පටන් ගන්නවා. නමුත් ඉතින් මොකද වෙන්නේ ටික දවසක් මේ සුදු ලුණු සහ මේ මගොට් කොළ කකා ඉන්නකොට කොටියට නම් මේක එපා වෙනවා. කොටියට ඇති වෙනවා මිනිස්සෙක් වෙන්න ඕනේ. මට එළියට ගිහිල්ලා කෑම කන්න ඕනේ කියලා. කොටිය අවසානයේ යාගේ උත්සාහය අතහැරලා දානවා දින 20ක් වගේ කාලයක් තුලදී. එයා යන්න යනවා. නමුත් වලහා මේ දින 100ම මේ ගුහාව ඇතුලේ ගත කරලා අවසානයේ
ඊටමත්ම ස්වරූපී රෝමත් කාන්තාවක් වශයෙන් දින 100කට පස්සේ බිහි වුණා කුමාරිකාවක් බවට පත් වුණා කියලා තමයි මේ කතාවේ සඳහන් වෙන්නේ. ඉතින් අවසානයේ මේ හනුන් දිව්‍ය කුමාරයා මේ වලහාගෙන් ආපු කුමාරිකාව සමග විවාහ ප්‍රාප්ත වෙලා ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් බිහි වුණු දරුවා තමයි මේ දන්ගුන් දිව්‍ය කුමාරයා කියලා හඳුන්වන්නේ. එතකොට දන්ගුන් තමයි අපි අර මුලින්ම සඳහන් කරේ දෙවියන්ගේ මුණුපුරා එහෙමත් නැත්නම් වලසාගේ පුත්‍රයා යනුවෙන්. ඉතින් මෙන්න මේ කතාවත් එක්ක තමයි කොරියානුවන් සඳහන් කරන්නේ කොරියානු ජාතියේ ආරම්භය මෙතෙන් සිට සිදු වුණා කියලා. විශේෂයෙන්ම මේ දන්ගුන් කුමාරයා තමයි පසු කාලීනව කොරියාවේ පළමුවෙනි රාජධානිය පිහිටුවන්නේ. ඒ රාජධානිය ගොජොසොන් රාජධානියයි. ගොජොසොන් රාජධානිය කියන එකේ අර්ථයම ඇවිල්ලා ජොසොන් රාජධානිය පැරණි ජොසොන් රාජධානිය යන්නයි. මොකද පසු කාලීනව ආපු රාජධානි සමග රාජධානි 3ක් තියෙනවා. පසුව ජොසොන් රාජධානිය පැවතෙනවා. ඉතින් මෙන්න මේ කතන්දරය තමයි මූලික වෙලා මේ කෙචොන්ජොල් ඔක්තෝබර් 3 වෙනිදාට යොදාගෙන කොරියානුවන් තමන්ගේ ජාතියේ ආරම්භය පිළිබඳව ඒ අභිමානය ඒ ප්‍රෞಢත්වය ලෝකයට ගෙන යාම සහ තමන්ගේ පරම්පරාව ඉදිරි පරම්පරාවට මේ මතක් කර දෙමින් තමන්ගේ ඉතිහාසය මේ තාක් කාලයක් පවතිනවා යන්න ඉදිරියට ගෙන යාම මින් සිදු කරනවා. ඉතින් ඕක තමයි කෙචොන්ජොල් හා සම්බන්ධ විශේෂ ජනප්‍රවාදේන මිත්‍යා කතන්දරය. ඉතින් විශේෂ ඒත් එකම විශේෂයෙන්ම මතක් කරන්න ඕන දෙයක් තමයි සමහරු හිතාගෙන ඉන්නවා මේ කෙචොන්ජොල් කියලා කියන්නේ කොරියානුවන්ගේ නිදහස් දිනය කියලා. නිදහස් දිනය වෙනයි ඒක අගෝස්තු මාසේ 15 වෙනිදාටයි යෙදෙන්නේ. මේ කෙචොන්ජොල් කොරියානු ජාතික පදනම් දිනය 1949 දී තමයි ජාතික නිවාඩු දිනයක් වශයෙන් මේ දිනය වෙන් කරන්නේ. මේක ජාතික නිවාඩු දිනයක් ඔක්තෝබර් 3 වෙනිදාට තමයි යෙදিলা තියෙන්නේ කියන එක විශේෂයෙන්ම මතක් කරනවා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක බලලා ඔයාලගේ තියෙන අදහස් කමෙන්ට් කරන්න. සමහර විට මම මේ කියපු කරුණු කාරණා මගේ දැනුමේ අනුව මම සොයාගත්ත දේවල් අනුව ඉදිරිපත් කරපු කරුණු. ඉතින් මේට වැඩි කරුණු කාරණා ඔයාලා දැනුවත් ඇති. එහෙම තියෙනවා නම් ඒ පිළිබඳව කමෙන්ට් කරන්න කියලා බොහොම ආදරෙන් ආරාධනා කරනවා.